අපි දැන් ඉන්නේ ඇල්ලේ ඉඳලා ඇල්ල පහු කරලා පස්සට පාරේ මගද්දුර ඇවිල්ලා ඉන්න සාමාන්‍ය කිලෝමීටර් 8ක් 10ක් විතර ඇවිල්ලා ඉන්නේ. හරිද? දැන් මෙතෙන්ද ලස්සන view එකක් පේනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මේදුමේ වැහිලා තියෙන දැන් මේ කන්ද. හරිද? මේ තව අර අපි පහු කරන් ආපු පැත්තේ තව තිබුණා ලස්සන දිය ඇල්ලක් තිබුණා. ඒක ගන්න අපිට බැරි වුණානේ. මෙහෙ තියෙන්නේ හරි අමුතු vibe එකක්. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා මේ බලමු කොහොමද කියලා. අපි දැන් තව පොඩි දුරක් ඉස්සරහට ආවා. ඔයාලට පේනවද? අර මං ඉස්සලා පෙන්නපු කන්ද මේ. මෙන්න මෙතන පේනවා පොඩි මේ මොකක්ද පොඩි වැවක් වගේ. ඒක මොකක්ද කියන්නේ මම හරියට දන්නේ නැහැ. හැබැයි මේ මීදුමෙන් වැහිලා තියෙන්නේ. තව ලං කරලා පෙන්නන්න. මේ මීදුම් බාලා තියෙන්නේ මාරම ලස්සනයි. මේ මාරම කාම් වයිබ් එකක් තියෙන්නේ. මම හිතන්නේ මේ ලොරියක් එනවා මේ සේදළු අරයි යන එක. ඒවත් තමයි ගොඩක් තියෙන්නේ මේ හැමතැනම. දැන් අපි කිලෝමීටර ගාණක් පහු කරන් ආවේ. කිලෝමීටර ගානම තේවත් තමයි හම්බුනේ. තේවත් තියෙනවා, හොටෙල්ස් තියෙනවා. මම හිතන්නේ ගෙස්ලත් එනවා මේ පැත්තේනේ. හරි ලස්සනයි. අපි යන් තව ඉස්සරහට. ඉස්සරහට ගිහිල්ලා තව ලස්සන දේවල් හම්බුනාම ඒ දේවල් ගැන කතා කරමු. පිටිපස්සේ යාළුවෙක් ඉන්න. එයා පෙන්වන්න කැමති නැහැ. මේ යා මූණ පෙන්වන්න කැමති නැහැ යාළුවෝ. කමන්නේ අපි යන්. මෙන්න මං ඔයාලට ඉස්සෙල්ලා කියපු මේ අර ඒ ඇල්ල පේනවා මෙන්න මෙතන. ඒක මේ රාවණ ඇල්ලු. රාවණ ඇල්ල කියලා තමයි කියන්නේ. දැන් අපි ඉන්නේ බල්ලා කෙටුව. හරි අපි යන්නේ බඹරගල පතනට. බඹරගල පතනට යන්න මේ පාරේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මීටර් 500කින් වගේ අපි දකුණට දාන්න කියලා තමයි අපි ගිහින් බලමු. මේ තියෙන්නේ ටවුන් එක බල්ලා කෙටුව ටවුන් එක. මේ උඩ පාරේ යනකොට පල්ලියා පාර පේනවා වෙන්නේ. අපි ආව පාර අපි පව කරන් ආවේ මේ ටවුන් එක යනවා දැන් පව කරගෙන ආවේ. මේ ටවුන් එක අපිට දැන් පේනවා. ඉතින් මේ ටික පව කරගෙන අපි ඉස්සරහට යන්න. උඩට යන්න අපිට මාර ලස්සන view එකක් හම්බෙන්නේ. අර ඔක්කොම දැන් මීදුම බාලා බලාකුළු බාලා වැහිලා තින්නේ ඔක්කොමනේ. මාර ලස්සනයි ඒක. මෙහි අර පැත්තේ කුඹුරු තියෙන පේනවද ඔයාලට? මාර ලස්සනනේ. අර හරි කුඹුරු තියෙනවා. අපි තව යන් ඉස්සරහට බලමු. ඉඳගෙන වත්තේ ආයේ. දැන් තියෙන පොඩි. අක්කන් කරමු. දියපාරක් තියෙනවා. මොනවද මේ දිගටම? ගල්නේ. ඒ ගල් අර තේ ගස් මැදින් මාර ලස්සනට පිහිටලා තියෙන. ඒ දිගටම මේ ගල් හරි අමුතු පිහිටීමක් කියකනේ. හරි අමුතු මාර ඒ කියන්නේ. ඒක මාර ලස්සන පිහිටීමක්. නේ? අනිකරම ස්ටෙප් අර උඩට වෙනම දිය ඇල්ලක් වගේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ නමුණු කුලට. හලෝ එළු මල්ලි. හායි. කපල් එකක්ද කොහෙද ඉන්නේ? මේ පොඩි දුල පාර. අර මේ පාර ගිහිල්ලා අර උඩට වැටෙන්නේ අර උඩින් අර ආයෙ යනවා. නේ? ඔව්. යනවා. මේ අර කැමිල්ලා ඉන්නේ නැත්නම් අර මාර හරි අමුතුම පරිසරයක් තියෙන්නේ නේ මෙහෙ. ඒක මම අර බලන්න. ඔයාලට පේන ශ්‍රී ලංකාවේ අර පේනද ඈත. මෙන්න මෙතන මොකක් හරි මේ වොලිබෝල් හරි මොන හරි ගහනවා. අනනනනන. අපිට zoom කරන්න බැරිද එතන? තව zoom කරන්න බලන්න. මෙතන නේ. මෙන්න මෙතන නේ. මාර ලස්සනයි නේ.
ඒ වගේ තැනක ඒ කියන්නේ ඒ වගේ තැනක මේ සෙල්ලම් කරන්න හම්බ වෙනවා කියන්නේ මාර පින්කාරයි මිනිස්සුනේ. එතන ඒ කියන්නේ එතන තියෙන වයිබ් එක ඒ වටපිටාවේ පරිසරය බම්බරගල පටන් ගන්න මේ පැත්තේ මෙතන උඩට පොඩි ඉස්කෝලයක් තියෙනවා. දකුණට දාන්න ඕනේ. උඩ පාර යනවා. උඩ පාර කියන්නේ මෙතන හැම කෙලින් පාර පාර. කන්ද හේන වතුයයි උඩ පාර. වතුයයි පවුම් කරනවා නෑ. අපි දැන් කන්දේ ඉන්න වතුයයි. යන්න පුළුවන් ඉතින් අවසරය ගන්න ඕනද නැති කියන්න මම දන්නේ නැහැ. අපි අවසර ගත්තේ නැහැ. යාළුවෝ ටිකක් ඉන්න. දුවයි මං හිතන්නේ අපි ළඟට යනවා. දැන් බයික් එක දැම්මා. අන්න අතන බයික් එක දාලා ආවේ. ඒක දාලා දැන් උඩට යනවා. චූටි කඳු කෑල්ලක් තියෙනවා නගින්න. මේක පොඩි කන්දක්. විශාල කන්දක් නෙමෙයි. මේ පොඩි කඳු කෑල්ල නැගිටින අපි උඩට මේකේ පාරවල් ගොඩක් තියෙනවා. ඕගොල්ලෝ පාර කියලා හිතා ගන්න බෑ. මෙහෙට ගියාම මෙහෙට පාරක් තියෙනවා. එහෙට ගියාම එහෙට පාරක් තියෙනවා. නිකන් අපි අතරමං කරලා දෝ කියලා හිතනවා. යෝ නේ මට පාරවල් තියෙනවා. මගේ ගමන් සගය පිටිපස්සෙන් එනවා. කැමරාවට මූණ පෙන්වන්න කැමති නැහැ. හැබැයි ගමන් සගය පිටිපස්සෙන් හැබැයි මට හිතෙනවා මේ පාර හරි පාර කියලා. මේක මේ හැබැයි මේ ගස් ටිකේම නම් මාරම ලස්සනයි. ඒකේ ලස්සන මම වලට නිකන් මම නිකන් අර ඉංග්‍රීසි ෆිල්ම් එකක් ඇතුළේ ඉන්නවා වගේ. ලස්සනයි කියන්නේ මේ ලස්සනක් නෙමෙයි මං හිතන්නේ මේ ගිනි තියලා මේක ගිනි අරන් තියෙන්නේ. ඒකයි මේ
ගස් ඔක්කොම ඩාර්ක් වෙලා තියෙන්නේ. ගස් ඔක්කොම ඩාර්ක් වෙලා උඩ ඔක්කොම කොළ ටික හැරිලා ගිහිල්ලා ඉන්නේ කියලා මිනිස්සු ඉතින් මේ සබාදාම් පරිසරය කියන මිනිස්සු විනාශ කරනවා. දැන් නැහැ මිනිස්සුන්ට මම දන්නේ මිනිස්සුන්ට තේරෙන විදිහ තමයිනේ සබාදාමේ පරිසරයේ තියෙන වටිනාකම. නැත්නම් ඉතින් මේ වගේ තැනක මේ මූදු මට්ටමේ ඉඳලා කොච්චර මම හරියට මුස හොයලා කියන්න මුස හොයලා වීඩියෝ එක යටින් හරි දාන්න. චිර උස තැනක මෙහෙම තියෙන පරිසරයක් විනාශ කරනවා කියන්නේ ඒ මිනිස්සුන්ගේ හිත අන්නම් තේරෙන්නේ. ඒ හැමදේම ඉතින් සබාදාම මෙයාලා ගැන බලාගන්නේ කියලා තමයි මම දන්නේ සහ මට කියන්න තියෙන්නේ. මේ දේවල් විනාශ කරලා මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙනවද කියන දන්නේ නැහැ. හැබැයි මේ හැමදැනම ගිනි අරන් තියෙනවා. මේ හැම ගහක්ම ගිනි අරන් තියෙන්නේ, සෑහෙන්නම ගිනි අරන් තියෙන්නේ. ඒකයි මේ අර අපිට ඉංග්‍රීසි ෆිල්ම් එක වගේ මේවා මීදුව මාව සිපගෙන යනවා. අර පැත්ත මුකුත් පේන්නේ නැහැ. අපි කොච්චර දුරකට ආවත් දැන් මුකුත් පේන්නේ නැහැ. අපි මීදුවෙන් අපිව වැහෙනවා. දැන් තව පොඩ්ඩක් වෙලා යනකොට මේ මීදුවෙන් අපිව වස්ස ගන්නවා. හිතට ගතට දැන්න සිසිලස හරියට නිකන් අමෘතයක් වගේ. මේ මීදුම ඇවිල්ලා මාව සිප ගන්නවා. ඒ මගේ ඇඟට ඇඟේ තියෙන රෝම්බියන් වලට පවා ඒ සිසිලස හරි අපූර්වට දැනෙනවා. ඉතින් මගේ ගමන් සගයත් එයාගේ තනි ආතල් එක ගන්නවා. එයා තනියම මේක බුක්ති විඳිනවා. මේකට ගිනි තිබ්බ මිනිස්සු ගැන මේ සබාදහමයි මේ සබාදහම ආරක්ෂා කරන කවුරු හරි ඉන්නවනම් ඒ අය බලාගනි මේ ගිනි තිබ්බු ගිනි තියලා මේක විනාශ කරපු අය ගැන මේක දැන් පොඩ්ඩක් අඩු වුණා. දැන් නම් පරිසරේ මාර ලස්සනට පේනවා. අර ඈත පේනවා වලට පේනවා. මාරම ලස්සනයි දැන් නම්. තනිකර නිකන් පොළ පාට ලෝකයක් වගේ අර ඈත හැම තැනම. අර මාර ලස්සනයි. මාරම ලස්සනයි. මගේ ගමන් සගයා මගේ ගමන් සගයා මේ මාව දාලා යනවා. වල පේනවද ඈත මාරම ලස්සනයි දැන්. දැන් ඔක්කොම මේ මීදුම ගියා මාර ලස්සනක් තියෙන්නේ දැන්. මේ ලස්සනත් විඳගෙන ඊට උඩට යන්න.
දැන් තමයි අපි ඔෆිෂියලි බම්බරගල පතන view point එකට යන්නේ. පොඩි ගණන්ක් තියෙන වැඩි හිතන්න බෑ කියන්නේ. දැන් නම් මාර ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ දැන් අපි යන්නේ මේක උඩටම. මෙතන තමයි view point එක තියෙන්නේ මුදුනේ. මේ වාහනයකට එන්නේ. ඉන්දියා කමාරුයි පාර කැල්ල තින්නේ. ඉතින් අපි ඔෆිෂියලි යනවා. කොහෙටද? බම්බරගල පතන view point එකට. ඉතින් අපි යන්. මම නම් හිතන්නේ මෙතෙන් පේන view එක නම් පට්ට view එකක් වෙන්න ඕන. ඒක මට මේ යන විදිහට තේරෙනවා. අපි ගිහින් බලමු. වව්. මෙච්චර ලස්සන view එකක්. අම්මෝ. මෙච්චර ලස්සන view එකක්. මේනම් පිස්සුවක්. පට්ට ලස්සන view එකක් තියෙන මේකේ. අම්මෝ. මාර ලස්සනයි. ජීවත් වෙනවා කියලා දැනෙන්න ගන්නවා හිතට. ඒ තරම් මාරම ලස්සන view point එකක් තියෙන්නේ. මාර ලස්සන view එකක් තියෙන්නේ. අර බලන්න කොළ පාට. අම්මෝ. මම ඔයාලට මේකේ ලස්සන පෙන්නන්න. මේ පැත්තටත් ලස්සන view එකක් ඇති. බලමු. මේක නම් මාරම ලස්සනයි. පට්ට ලස්සන view එකක් තියෙන්නේ. අම්මෝ. මේ පැත්තට ගිහින් බලමු. හයි. wow. මේකේ වටේම ලස්සන view එකක් තියෙන ලස්සන view එකක්. මේක වටේම බලා ගන්න තියෙන්නේ. පට්ටම ලස්සනයි. අම්මෝ මේක ලස්සන. මං හිතුවේ නෑ ඇත්තටම මෙච්චර ලස්සන view එකක් ඇති කියලා මේකේ. කොතනද? මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේක ගැන කියන්න විග්‍රහ කරන්න ඔයාලඟ මේක ගැන විග්‍රහ කරන්න වචන තියෙනවද? මට නම් මේක ගැන විග්‍රහ කරන්න වචන නැහැ. මාරම ලස්සනයි. මෙන්න පියාඹන්න පුළුවන් නම් පියාඹන මෙන්න මෙතන වෙල් ටිකක් තියෙනවා. මාර ලස්සනයි ඒකේ. මේ මෙතනක් තියෙනවා. පට්ටම ලස්සනයි. ඔයාලත් එන්න මෙතෙන්න. මොකද්ද මෙතෙන් කියන නම? මේ තියෙන්නේ බම්බරගල පතන. බම්බරගල වතනට ඇවිල්ලා ඉන්නේ. මෙතන දැනෙන සතුට, සැනසීම, සනීපය.
දැනෙන සතුට හදවතට දැනෙන හදවතට ගතට හිතට දැනෙන ඒ සැනසීම සතුට වචන වලට පෙරලන්න බෑ. ඒ තරම් වචන මං ළඟ නෑ. හිතට හරි සැනසීමක් දැනෙන්න. ඔයාලත් එන්න. මාර ලස්සනයි. මාර ලස්සන පට්ටම ලස්සන view එකක් තියෙන මෙතන. සෝබාදහම කියන්නේ තනිකර පිස්සුවක්. මට එක පුංචි පැය ගානකට කුරුල්ලෙක් එන්න තිබ්බනම් මම පයින්නවා මෙතනින් පියාඹනවා මේකේ.